වලට නිදිමත නැද්ද? තවම නෑ. කෝපි එකක් හදන්න එන්නද? එපා. මොකක්ද එහෙම ගෝසාව? සැබෑරුම ළඟ බජව්ව ඇහෙන්නේ. මොනවද කල්පනා කරන්නේ? වනාන්තරයට මේ වගේ හඳ පායපුවම හැබැයි ලස්සනයි. මට මතකයි ඒ දවස්වල මෙහෙම හඳ පායපු රෑවල් වල අපි මොනවද කියන්නේ නැවති? ඉස්සෙල්ලා හිටපු කෙනා දෙන්නේ. හුඟක් දේවල් මතක් වුණා. ඒව මතක් වෙනකොට දැන් මහා පාළුවක් තනිකමක් දැනෙනවා. ඒ දැන් නගා මන්නගේ ඉන්නවනේ. නගාර මම ලියන පොත කියවලා නගාගේ අදහස් මට කියන්න ඕනේ. මනෝරත්න මහත්තයෝ ඉස්සේ ක්ලාස් කරගෙන වැඩක් කරන්න බෑ හාමුදුරුවනේ. හෙට වෙනකොට ළමයින්ගේ උත්තර පත්‍ර ටික බලන්න දෙන්නත් කියලා. මේ සත්‍ය හෙන්නේ හන්දි සැබෑරුම ළඟදී. එහෙමයි. ඊයනේ කියලා මාස 3-4ක් කනක් ඇහිලා හිටියා. මට පේන විදිහට යකඩ කටකුත් බැඳලා. ඒක මේ වසන්න බැරි සත්‍යයක් එන්නේ. අද උදේත් නරක විදියට ගෑන් ළමයකට උසුවිස්තුළු ගන්න. හැබැයිට අපි නරකද ඔය ගැන විල්බර්ට් උන්නෑ එක්ක කතා කරමු. වහන්සේ කිසිම දෙයක් කියන්න යන්නේ නැහැ. යකාට හපන් විල්බර්ට් කාර්යය. එතකොට මහත්තයලා බලාගෙන ඉන්නේ ආයිසරයක් දියසෙල කුමාරයා එනකන්. දඬුවම් වලින් විතරක් මිනිස්සු හදන්න බෑ මහත්තයෝ. ඒ බැරි හාමුදුරුවනේ. ඒක තමයි මේ රටට ගැලපෙන එකම විදිය. කලබල වෙලා ඕවා විසඳන්න බෑ මහත්තයෝ. ගමේ මිනිස්සු ටික එකමුතු වෙනවා නම් ඔය යකා මහත්තයාගේ අවතාර ඒ හැටි ප්‍රශ්නයක් නෙවෙයි. එන්න මේ ප්‍රශ්නේ දිග්ගැස්සෙනවා. මට වෙන්නේ යකා මහත්තයාට වැඩි විල්බර්ට් කාර්යා ප්‍රශ්නයක් වෙයි. අර මොරිස් කියන එක ඌත් ආපහු ඇවිල්ලා. මම දැක්කව සැබෑරුම ළඟ ඉන්නවා. ඒක ප්ලෑන් එකක් ගහලා තින්නේ තු ඔක්කොම හොයාගන්න. ඒකට දියසෙන් නිකන් බලන් ඉන්න වෙන්නේ. හිම්බලගේ තාත්තගේ තුවක්කුව. ආපෝ ඒව ගස්සන වැඩ.
ධර්ම දෙයක් ඉක්මනට. මොන හරි කරලා අපි මේක ඉවරයක් දකින්න. මං යනවා. සුබරාත්‍රිය. මේ ප්‍රශ්න ඉවර වෙච්ච දවසට සුබරාත්‍රිය. අයියා තේක බොහොම පිං. ඒක නෙමෙයි අයියා මොකද ඉතිහාස පොතක් ලියන්න හිටියේ මම ලියන්නේ නගා මම දන්න දේ. ඔය ඉතිහාස ගැන ඉගෙනගෙන තියෙනවද ඉතිහාසෙ? ඉතිහාසෙ ගැන ටිකක් දන්නවා. මමත් ඉස්කෝලේ යන කාලේ ඉතිහාස ගැන කියවලා තියෙනවා. අයියා ඔය ලියන 1810 කැරල් ගැන කියලා තියෙනවා. ඒත් අයියා ලියන කතාව ඊට වඩා හුඟක් වෙනස්. ඒ කතාව හරිම ලස්සනයි. ඒ වුණත් ටිකක් අමුතුයි. ඔය පොත පිට වුණු දවසට මිනිස්සු අයියත් එක්ක තර්ක කරා. මම ලියන්නේ සහසුද්දෙන් ඇත්ත. තමන්ට කැමති විදිහට කතාවක් ලියන්න පුළුවන්. ඒත් ඉතිහාසෙ එහෙම ලියන්න බෑ. නගාගේ කතාව හරි. ඒත් තව දැනගන්න හුඟක් දේවල් තියෙනවා. ඒකට ටික කාලයක් ගත වේවි. එදාට නගා මාත් එක්ක එකඟ වෙයි. අනේ මට තේරෙන්නේ නැහැ ඔය අපබ්‍රංශ. තුන් දවසක් තනිපංගල මේ කොහෙවත් යන්න නැතුව හිටියොත් හොඳයි. බඩු ගේන්න ඕන නම් අම්මට කියපන්. කලින් කිව්වොත් මං උනත් ගෙනල්ලා දෙන්න. වැඩක් තියෙනම් මට උනත් ගිහිල්ලා ගෙනත් දෙන්න පුළුවන්. මගට ඒ කොහෙවත් යන්න ඕනේ නැහැ. ඇයි මාමා? මොකද සිද්ධ වෙලා තියෙන්නේ? සිද්ධ වෙච්ච දෙයක් නෑ. පරිස්සම්ගේ මේක කෝකටත් හොඳයි. අර මොරිස් කියන එක ආපහු ගමට ඇවිල්ලා. මාමත් ඒක වින්දාන් දෙපා. කොහොමද මන්දාටුයි? පොතේ වැඩි කරගෙන යනවා. ඒක නම් කෙරීගෙන යනවා. තව ලියන්න බොහෝ දේවල් ඔළුවේ තියෙනවා. පොත ලියලා ඉවරෙච්ච ගමන් අච්චු ගහනවා. හාමුදුරුවෝ කිව්වා බරපෑන් දරන්නම් කියලා. මට වෙලාවකට මහා විකාර දේවල් ඔළුවට එනවා මහත්තයෝ. ඒ මොනවද? වෙදමුතියන්සේ උත්තමයා මං වගේ එකෙක්ව බෙහෙත් තුරුවක දාලා තියාගන්න ඇත්තේ ඇයි කියලා උන්නෑගෙම අහන්න තියෙනවා. දුනුහි කඩු වලින් හටන් කරපු හටන්කාරයෙක් මං වගේ හටන්කාරයෙක්ව පරිස්සම් කරලා තියාගන්න ඇත්තේ පොතක් ලියලියෝ ඉන්නද? අනේ මන් දන්නේ. මට නම් මේ මොකවත් හිතාගන්න බෑ. මේ රට ගැන අපේ කම ගැන මේ රට බේරගත්තු විදිය දන්නේ උඹලා වගේ හටන්කාරයෝ.
හරි දේ හැටියට ලිව්වහම කියෝනේ උන්ට මේ රටේ යගේ වැඩියෙන් දැනෙහි. එක හිත් දරාන දිගටම ලියපන්. යාළුවනේ. කාංචනා දුව දන්නවද උඹ ගැන? හරි ලස්සනයි. සාරියද? නෑ. සාරිය ඇඳලීමක් කිනා. ලස්සන හින්දානේ ඔය තරම් ආඩම්බර. බැචාලා ඔක්කොම බනිනවා ඔයාට. දිලීප්ට බූට් එක තිබ්බා කියලා. දැන් සේරම try කරන්නේ දිලීප්ට කෙල්ලෙක් සෙට් කරන්න. ෆස්ට් ඉයර් එකේ කෙල්ලෙක් ඉන්නවා දිලීකා කියලා. දැන් නම් බාගෙට සෙට් වෙලා තියෙන්නේ. ඔයා යනකොට කෑම එකක් අරන් යන්න. ඇති වෙන කෑම හදලායි තියෙන්නේ. කිව්වද නැත්නම් ඉතින් මං කෑම එකක් ගෙනියනවා. බස් එකට සල්ලි ගන්න. අන්න ලාච්චු ඇති.